ගුඩ් මෝනිින් යාලුවනේ අදම මාල වෙක්ක යන්නේ සලාලවල තියෙන ගොඩක් ලස්සන තැනක් බලන්න. පියන්නේ දර්බත් පාක් එකට. මේ දවස්වල කරිෆ් සීසන එක පටන් අරගෙන තියෙන නිසා සලාලා හරිම ලස්සනයි. දැන් අපි පාකෙකට යන ගමන් තමයි ඉන්නේ. බලන්න ගොඩ පිටාව හැම තැනම කොළ පාටින් වැහිලා. සාමාන්‍යයෙන් ඔමාන් කියන්නේ කාන්තාර රටක් කියලානේ හැමෝම හිතන්නේ. ඉතින් මේ විදිහට දැක්කහම මේ ඔමාන් වල කොටසක් කියලා හිතන්න අමාරුයි නේද? මේ කරිෆ් කාලයට සලාල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හැම තැනම තනකොළ හැදිලා, ගස් කොළන් වලින් පිරීලා වෙනම රටක් බවට පත් වෙනවා. ඔන්න අපි ඊරපාමටත් කලින්ම නැගිටලා තමයි මෙන්න මේ ගමන යන්නේ. හැබැයි මේ කාලෙට මීදුමායේ ගහිබර කාලගුණය නිසා ඉරමාමාව නම් දකින්න හම්බෙන්නේ නැහැ. මම නම් උදේ නැගිටින්න කැමතිම නැති කෙනෙක්. ඒ වුණත් කරිෆ් සීසන් එකේදී ලස්සන තැන් බලන්න යන්න නම් කම්මැලි වෙලා බෑ. අපි උදේ 6ට තමයි මෙන්න මේ ගමන පිටත් වුණේ. ඒ නිසාම අපි ට්‍රැෆික් ජෑම් එකකට නම් අහුනේ නැහැ. ඒ තව වෙලා යන්න ගොඩක් අය මෙහෙන්න පටන් ගන්න නිසා ලොකු ට්‍රැෆික් ජෑම් එකකට අහු වෙනවා. හරි, දැන් අපි දර්බත් පාක් එකට ඇවිත් ඉන්නේ. මෙතනට ඇතුල් වෙනකොටම පේනවා මෙතන කොච්චර ලස්සනයිද කියලා. අද නම් ඇවිදින්න, විනෝද වෙන්න නියම දවසක්. එන්නකෝ අපි ටිකක් ඇවිදලා බලමු. බලන්නකෝ මෙතන පුංචි පූස් වැටව ටිකක් ඉන්නවා. හරිම කියුට් නේද? ඒ වගේම ලොකු පූසු කීප දෙනෙකුත් ඉන්නවා. මෙයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මිනිස්සු ළඟටම ඇවිත් සෙල්ලම් කරනවා. ඉතින් ෆැමිලිස් එක්ක එනවා නම් මුළු දවසම වුණත් මෙන්න මේ පාක් එකේ ගත කරන්න තරම් දේවල් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන කෑම කට ගොඩක් තියෙනවා. ස්නෑක්ස්, ඩ්‍රින්ක්ස් වගේම ලෝකල් ෆුඩ්ස් ගොඩක් හොයාගන්න පුළුවන් මෙතනට ආවම. විශේෂයෙන්ම මෙතන ගොඩක් ලස්සන කැෆේස් කීපයක් තියෙනවා මම දැක්කා. ඉතින් ලේක් එක දිහා බලාගෙනම කොෆි එකක් රස විඳින්න ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා. මේ වටේ බලද්දි හැම තැනම කොළ පාට. කරිෆ් සීසන් එකේ සලාලවල තියෙන ලස්සන වචන වලින් විස්තර කරන්න අමාරුයි. මේක ඇස් දෙකෙන් බලන්න ඕන තැන. ගොඩක් අය කියනවා කරිෆ් කාලෙට සලාල හරියට ස්විස්ටර්ලන්ඩ් වගේ කියලා. ඒක ඇත්තද කියලා මෙන්න මේ වීඩියෝස් බලන ඔයා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. දැන් අපි යමු ලේක් එක පැත්තට. දර්බත් පාක් එකේ තියෙන විශේෂම දේ තමයි මෙන්න මේ ලේක් එක. මොකද කියන්නේ බෝට් රයිඩ් එකක් යමුද? මෙතන එක එක ජාතියේ බෝට්ස් ගොඩාක් තියෙනවා. පැඩල් බෝට්ස්, ෆැමිලි බෝට්ස්, කයක් වගේ එක එක ජාතියේ බෝට්ස් ගොඩයි. හවුලයත් එක්ක යාළුවොත් එක්ක වැව වටේම යන එක නම් හරිම විනෝද ජනක අත්දැකීමක්. බලන්නකො මට හම්බුනේ මොකක්ද කියලා. උන්චිල්ලාවක්. උන්චිල්ලාවක් හම්බුනහම ඒක try කරන්න නැතුව බෑනේ ළමයි. ඉතින් මාත් ගිහින් ටිකක් enjoy කරලා ෆොටෝස් ටිකක් එහෙම අරගත්තා. ඉතින් යාළුවනේ අද අපි දර්බත් පාක් එකේ ලස්සන වටපිටාව, වැව, බෝට්ටු, කැෆේස්, ෆුඩ් ස්ටෝල්ස්, පුංචි පූස් පැටව් වගේම විනෝද වෙන්න පුළුවන් ගොඩක් ඇක්ටිවිටීස් බැලුවනේ. අද වීඩියෝ එක ඒ නිසාම මෙතනින් නවත්තනවා. ඉතින් දර්බත් පාක් එකේ ඉතුරු කොටස බලන්න මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එක බලන්න මාත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.